ආයුබෝවන් ඔබ සියලු දෙනාටම රාජ්‍ය සේවයේ රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඔයාට වැදගත් වෙන රජයේ රැකියාවක් ගැන තමයි අද අපි ඔබත් සමග බෙදා ගන්න යන්නේ. මෙම වීඩියෝව තුළින් ඔබට එම අවස්ථාවන් පිළිබඳව සියලුම අත්‍යවශ්‍ය තොරතුරු ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. එම නිසා මෙම වීඩියෝව අවසන් වනතුරු අප සමග රැඳී සිටින්න. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය අධීක්ෂණ කළමනාකරණ හෝ මෙහෙයුම් කළමනාකරණ තාක්ෂණික සේවා ගණයේ දුම්රිය එන්ජින් රියදුරු තනතුරේ තුන්වන ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය සඳහා සුදුසුකම් ලත් පුද්ගලයන් වෙතින් අයදුම්පත් කැඳවනු ලබනවා. අපි දැන් සූදානම් වෙන්නේ මෙම තනතුරට අවශ්‍ය වන අධ්‍යාපනික සුදුසුකම් මොනවාද, අනිකුත් සුදුසුකම් මොනවාද වගේම තෝරා ගන්නා ආකාරය පිළිබඳව කතා කරන්නයි. මෙම තනතුරේ රාජකාරී ස්වභාවය ගැන කතා කිරීමේදී ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේහි දුම්රිය ධාවනය කිරීමේ කාර්යයේදී දුම්රිය එන්ජින් රියදුරාගේ කාර්ය සඳහා විශේෂිත තාක්ෂණික නිපුණතාවන් එනම් තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් තීරණය කරනු ලබන පරිදි ජාතික වෘත්තීය කුසලතා මට්ටම 6 යටතට ගැනෙන්නා වූ අදාළ තාක්ෂණික නිපුණතාවෙන් සමන්විත දුම්රිය එන්ජිම ක්‍රියා කරවීමේ කාර්යය ඉටු කිරීම හා පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන පොදු මූලික අවශ්‍යතාවයන් ඉටු කරන සේවා ගණයකි. මෙම තනතුරට අදාළ වැටුප් පරිමාණය පිළිබඳව කතා කිරීමේදී දුම්රිය එන්ජින් රියදුරු 3 වන පෙළ සඳහා අදාළ වන වැටුප් පරිමාණය ආරම්භක මූලික වැටුප රුපියල් 34,130 සිට මෙම තනතුරට අදාළ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව කතා කිරීමේදී භාෂාව හෝ සාහිත්‍ය, ගණිතය සහ විද්‍යාව ඇතුළුව විෂයන් 4කට සම්මාන සාමාර්ථයන් සහිතව අධ්‍යාපන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගයෙන් එකවර විෂයන් 6කින් සමත් වී තිබීම සහ අධ්‍යාපන පොදු සහතික උසස් පෙළ විභාගයෙන් සංයුක්ත ගණිතය, භෞතික විද්‍යාව සහ තවත් එක් විද්‍යා විෂයක් ඇතුළුව සියලු විෂයන්ගෙන් එකවර සමත්ව තිබිය යුතුයි. මෙම තනතුරට අදාළ වෘත්තීය සුදුසුකම් පිළිබඳව කතා කිරීමේදී පහත සඳහන් පාඨමාලාවලින් එකක් හෝ රත්මලාන ජර්මන් දුම්රිය කාර්මික අභ්‍යාස ආයතනය හෝ රජයේ කාර්මික විද්‍යාලයක හෝ ජාතික ආධුනිකත්ව හා පුහුණු කිරීමේ අධිකාරිය යටතේ ඇති කාර්මික විද්‍යාලයක හෝ දැය අවුරුදු පූර්ණකාලීන ඩීසල් එන්ජින් පිළිබඳ පාඨමාලාවක් හදාරා සහතිකය ලබා තිබීම හෝ මොරටුව විශ්වවිද්‍යාලයේ හෝ අම්පාර හාඩි ආයතනය විසින් පිරිනමනු ලබන ජාතික තාක්ෂණික ඩිප්ලෝමාව හෝ ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය විසින් පිරිනමනු ලබන ජාතික උසස් ඉංජිනේරු ඩිප්ලෝමාව හෝ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පිරිනමනු ලබන ජාතික උසස් ඉංජිනේරු ඩිප්ලෝමාව හෝ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය මගින් පිරිනමනු ලබන තාක්ෂණික ඩිප්ලෝමාව ලබා තිබිය යුතුයි. මෙම තනතුර සඳහා අවශ්‍ය වන කායික සුදුසුකම් පිළිබඳව කතා කිරීමේදී සෑම අපේක්ෂකයෙකුම ශ්‍රී ලංකාවේ ඕනම ප්‍රදේශයක සේවය කිරීම සඳහා අන් සෑම අයුරකින්ම ශාරීරික වශයෙන් යෝග්‍ය විය යුතුයි. තනතුරේ රාජකාරී ඉටු කිරීමට ප්‍රමාණවත් ශාරීරික වශයෙන් යෝග්‍යතාවයකින් යුක්ත විය යුතුයි. උස අවම වශයෙන් අඩි 5යි අඟල් 4ක් විය යුතු අතර ප්‍රාශ්වාසයේදී පපුව අඟල් 32ට නොඅඩු විය යුතුයි. එමෙන්ම ඔබ දෘෂ්ටි පරීක්ෂණයකින්ද සමත් විය යුතුයි. මෙම තනතුරට අදාළ වෙනත් සුදුසුකම් පිළිබඳව කතා කිරීමේදී අයදුම්කරු ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු විය යුතුයි. අයදුම්කරුවන් විශිෂ්ට චරිතයකින්ද යුක්ත විය යුතු අතර අයදුම් කිරීම සඳහා සුදුසුකම් ලැබුණේ පිරිමි අයදුම්කරුවන් පමණි. මෙම නිවේදනය ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ කරනු ලබන දිනට ඉහත සඳහන් සියලුම සුදුසුකම් සම්පූර්ණ කර තිබිය යුතුය. සුදුසුකම් සනාථ කිරීම සඳහා සහතිකවල පිටපත් අයදුම්පත සමග ඉදිරිපත් කළ යුතුය. මෙම තනතුරට අදාළව බඳවා ගැනීමේ ක්‍රමය පිළිබඳව කතා කිරීමේදී ඉහත දක්වා ඇති අධ්‍යාපන සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් සඳහා විවෘත ලිඛිත තරඟ විභාගයක් පවත්වා ලබා ගන්නා කුසලතා අනුපිළිවෙල මත බඳවා ගනු ලැබේ. අයදුම්පත් කැඳවනු ලබන අවස්ථාවේ පැවති පුරප්පාඩු පමණක් පුරවන අතර පොරොත්තු ලේඛනවල තබා බඳවා ගැනීමක් සිදු නොකරයි. මෙම තනතුර සඳහා බඳවා ගැනීමේ පරීක්ෂණයේ විභාග පරිපාටිය පිළිබඳව කතා කිරීමේදී මෙම විභාගය විභාග කොමසාරිස් ජෙනරාල්වරයා විසින් පවත්වනු ලැබේ. විභාග ක්‍රමය පිළිබඳව කතා කිරීමේදී විභාගය සිංහල,
දෙමළ භාෂා මාධ්‍යවලින් පැවැත්වේ. සියලුම ප්‍රශ්න පත්‍රවලට පෙනී සිටිය යුත්තේ ඉහත අධ්‍යාපනික සුදුසුකම් යටතේ එල්ලා ඇති සුදුසුකම් සපුරා ඇති භාෂා මාධ්‍යනි. එල්ලම් කරන මාධ්‍ය පසුව වෙනස් කිරීමට ඉඩ දෙනු නොලැබේ. මෙම තරග විභාගයේ විෂයන් වන්නේ සාමාන්‍ය දැනීම හා බුද්ධි පරීක්ෂණය සහ තාක්ෂණික දැනුම. එහි විෂය නිර්දේශය පිළිබඳව කතා කිරීමේදී සාමාන්‍ය දැනීම හා බුද්ධි පරීක්ෂණ යන ප්‍රශ්න පත්‍රය සඳහා කාලය පැය 1යි. ලකුණු 100යි. අපේක්ෂකයාගේ තර්කානුකූල විවරණ සහ විග්‍රහ ශක්තිය හා නිවැරදිව සිද්ධි අනුමානයන්ට එළඹීමේ හැකියාව සාමාන්‍ය දැනුම හා බුද්ධිය පිළිබඳව මැනීමක් කිරීම අරමුණු කොටගෙන මෙය සම්පාදනය කරනු ලැබේ. මෙය ගණිත ගැටලු, සාමාන්‍ය දැනීම, පරිසරය හා ආශ්‍රිත ප්‍රශ්න 50ක් ඇතුළත් බහුවර්ණ හා කෙටි පිළිතුරු සැපයීමේ මාදිලිය ප්‍රශ්න පත්‍රයකි. ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සැපිය යුතුයි. එමෙන්ම තාක්ෂණ දැනුම ප්‍රශ්න පත්‍රයට අදාළව කාලය පැය 3යි. ලකුණු 100යි. ඩීසල් එන්ජින් තාක්ෂණය හා ඒ ආශ්‍රිත දැනුම මෙන්ම යන්ත්‍රෝපකරණ පිළිබඳ දැනුම පිළිබඳ මැනීමක් කිරීම අරමුණු කොටගෙන මෙය සම්පාදනය කරනු ලැබේ. ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සැපිය යුතුයි. මෙම තනතුරට අදාළව තේරීම් පරිපාටිය පිළිබඳව කතා කිරීමේදී එක් විෂයකින් ලකුණු 140ක් බැගින් හෝ ඊට වැඩියෙන් ලබාගත් අයදුම්කරුවන් විභාගය සමත් වූ අයසේ සැලකෙන අතර මෙම විභාගයෙන් විෂයන් දෙකෙන්ම වැඩි ලකුණු ලබා සමත් වන අපේක්ෂකයින් සම්මුඛ පරීක්ෂණයට කැඳවා සුදුසුකම් පරීක්ෂා කරනු ලැබේ. මෙම සම්මුඛ පරීක්ෂණයේදී ලකුණු ලබා දීමක් සිදු නොකෙරේ. අයදුම්පත් කැඳවනු ලබන අවස්ථාවේදී පැවති පුරප්පාඩු සංඛ්‍යාව අනුව ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ දුම්රිය එන්ජින් රියදුරු 3 ශ්‍රේණියට පත් කරනු ලැබේ. මෙම තනතුරට අදාළ අයදුම්පත් යොමු කිරීම පිළිබඳ උපදෙස් පිළිබඳව කතා කිරීමේදී අයදුම්පත ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ our සර්විස් යටතේ ඇති ඔන්ලයින් ඇප්ලිකේෂන්ස් රික්විට්මන්ට් එක්සෑම් EB එක්සෑම්ස් ඔස්සේ පළ කර ඇති අතර අයදුම්පත් ඉදිරිපත් කළ හැක්කේ මාර්ගගත ක්‍රමයට පමණි. මාර්ගගත විභාග අයදුම්පත ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් සම්පූර්ණ කළ යුතුයි. ඔබට එහි ලින්ක් එක පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙන් ලබා ගත හැකියි. මාර්ගගත අයදුම්පත් බාර ගැනීම 2025 පෙබරවාරි මාස 28 වැනි දින පෙරවරු 9ට විවෘත වන අතර 2025 මාර්තු මාස 28 වැනි දින රාත්‍රී 9ට අවසන් වේ. දැනටමත් රාජ්‍ය හෝ පළාත් රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන් අයදුම්පතේ පිටපතක් තම පෞද්ගලික ලිපිගොනුවට ඇතුළත් කිරීම සඳහා ආයතන ප්‍රධානීන් වෙත බාර දිය යුතු අතර සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවනු ලබන අවස්ථාවේදී ආයතන ප්‍රධානියා විසින් සහතික කළ අයදුම්පතේ පිටපතක් සහ සේවය සනාථ කිරීමේ ලිපියක් ඉදිරිපත් කළ යුතුයි. අයදුම්පතේ මුද්‍රිත පිටපතක් ලබා ගැනීමෙන් පසුව එහි සිදු කරනු ලබන කිසිදු සංශෝධනයක් වළංගු සංශෝධනයක් ලෙස සැලකනු නොලැබේ. අසම්පූර්ණ අයදුම්පත් දැනුම් දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ. අයදුම්පත් බාරගන්නා අවසන් දිනට පසුව ලැබෙන අයදුම්පත් බාරගනු නොලැබේ. විභාග ගාස්තු පිළිබඳව කතා කිරීමේදී විභාග ගාස්තු රුපියල් 600ක් වන අතර විභාග ගාස්තු ගෙවීමේදී මාර්ගගත පද්ධතියෙන් ලබා දෙන පහත ගාස්තු ගෙවීමේ ක්‍රමවේද යටතේ පමණක් ගෙවීම් සිදු කළ යුතුයි. ඕනෑම බැංකු ණය කාඩ්පතක් මගින් අන්තර්ජාල ගෙවීම් පහසුකම් සහිත ඕනෑම බැංකු හර කාඩ්පතක් මගින් ලංකා බැංකු ඔන්ලයින් බැංකු ක්‍රමය මගින් මෙම තනතුරට අයදුම් කිරීම සඳහා අයදුම්පත් නිවැරදිව සම්පූර්ණ කරන ආකාරයත් මාර්ගගත විභාග ගාස්තු ගෙවීම් ක්‍රමයේදී අනුගමනය කළ යුතු උපදෙස් පිළිබඳවත් ඒ වගේම මෙම තනතුරට අදාළ සේවා කොන්දේසි පිළිබඳව දැන ගැනීමටත් එම ගැසට් පත්‍රය හා අදාළ වෙබ් අඩවියේ තාක්ෂණික උපදෙස් යටතේ පළ කර ඇති තොරතුරු අධ්‍යයනය කරන්න. එහි ලින්ක් ඔබට පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙන් ලබා ගන්න පුළුවන්. මෙවැනි වටිනා රජයේ රැකියා අවස්ථාවන් ගැසට් වූ සැනින් ඒ සඳහා අයදුම් කරන ආකාරය අවශ්‍ය වන අධ්‍යාපනික සුදුසුකම් හා වෙනත් සුදුසුකම් පිළිබඳව දැන ගැනීමටත් මෙම රජයේ රැකියාවන් වලට අදාළ අයදුම් පත්‍ර ලබා ගැනීමටත් අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම මේ සියලුම රැකියාවන්
එසැනින් දැන ගැනීමට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ඇති ලින්ක් එක හරහා අපගේ WhatsApp channel එකටත් ජොයින් වෙන්න. මෙම වටිනා රජයේ රැකියා අවස්ථාව ඔබගේ මිතුරන් සමගත් බෙදා ගන්න. මේ වීඩියෝ එක ඔබට ප්‍රයෝජනවත් වුණා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඔබට ජය!